Welcome again අද දවසේ අපේ අලුත් YouTube blog එකට. ඉතින් ඔයාලා thumbnail එකෙන් දැක්කා අපේ අලුත් ලොකු විස්තරයක් share කරන්න තියෙනවා. අපි ළඟදී ලංකාවට යනවා. ඉතින් මේ blog එකේ මම චුටි clips එකතු කරගත්තා. අපි ලංකාවට යන හැටි කොහොමද ඒකට prepare වුණේ කියලා. ඉතින් මම ගොඩක් organized person කෙනෙක්නේ. ඒක නිසා මේ වගේ Excel sheet එකක් හදලා list එකක් හදලා මොනවද අපිට ලෑස්ති කරන්න ඕන බඩු මොනවද කඩින් ගන්න බඩු ඔන්ලයින් ඕඩර් කරනවා ඒ සියලු දේවල් මේ මගේ Excel sheet එකේ ඉතින් තියෙනවා. අපි මේ අවුරුදු 3කට පස්සේනේ ලංකාවට යන්නේ. ඒක නිසා ඉතින් ගොඩාක් බඩු විශේෂම gifts අපිට අවශ්‍ය වෙන බඩු බබාලගේ බඩු ටික ටික collect කරගන්න මේ කඩවල් ගානක තමයි මේ යන්නේ. ඉතින් එක දවසෙන් ඔක්කොම කරගන්න බෑනේ. මේ මම වීඩියෝ කරලා තියෙන්නේ 15 වෙනි දවසේ බීපා කියන drug store එකට තමයි මේ යන්නේ. ඒක ඉතින් shampoo, perfume, baby food items ඒ වගේ බඩු තමයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඉතින් බබාලා දෙන්නෙක් එක්ක මේ බඩු ටික shopping කරන්න ටිකක් අපහසු නිසා මම බොහෝ දුරට දිලන් කිනගාටන් යන දවස්වලට කියන්න හස්බන්ඩ් ළඟ තියලා තමයි මම තනියෙන් මේ බඩු ලිස්ට් එක අනුව ගන්න ගියේ. මේ පාර අපිට ඇත්තටම කිව්වොත් බඩු ගන්න ප්‍රමාණය ටිකක් වැඩි. එක හේතුවක් තමයි අපේ මේ පාර travel කරන චූටි බබෙක් එක්කනේ. කියන්ට එතකොට මාස 5ක් වගේනේ. එයාට solid start කරන්න ඕන. එයාගේ ඒ බඩු ටික මේ ඔයාලට වීඩියෝ එකෙත් පේනවා. ගන්න ඉතින් වැඩිපුර අපිට අවශ්‍ය වුණා. අනිත් එක මම මේ දවස්වල maternity leave එකේ ඉන්න නිසා මට ටිකක් වැඩිපුර කාලයක් ලංකාවේ ඉන්නත් chance එකක් ආවා. ඔන්න මේ තියෙන පොඩි එක්කෙනාට ගත්තු බඩු ලොකු කොටසක් එයාගේ solids එයාට අවශ්‍ය වෙන snacks මොකද ඇත්තටම කිව්වොත් මම අපේ ලංකා relatives ලාගෙනුත් ඇහුවා මෙහි රටේ විදියට ඇත්තටම කිව්වොත් පොඩි බබාලට ලස්සනට හොඳට ඒ snacks වර්ගය එහෙම නැහැ. ඉතින් මේ දිලන් වලට පෙන්නනවා එයාගේ toothpaste අපිට අවශ්‍ය shampoo ඒ දේවල් මෙහි අපි use කරන products තමයි අපි ලංකාවටත් ගෙනියන්නේ. ඒක ඉතින් සෑහෙන ලොකු බඩු ප්‍රමාණයක් කිලෝ ප්‍රමාණයක් යනවා ඒ ටිකට විතරක්. මම දන්නවා ඉතින් ලංකාවේ බබාලටත් solid start කරලා කෑම බීම දෙන්න පුළුවන් කියලා. නමුත් අපි මේ බඩු ඔක්කොම මෙහෙන් තකහනයක් උස්සන් යන්නේ ප්‍රධානම හේතුව අපි ආයේ මෙහෙ රටට එනවනේ ඕස්ට්‍රේලියාවට. ඉතින් අපේ චූටි කෙනා ලංකාවේ තියෙන දේවල් වලට හුරු වුණොත් හදිස්සියට අපිට මේ එක මේන්ටේන් කරගන්න ඉදිකට එයාට දෙන්න විදියක් නැති නිසා තමයි මෙහි ප්‍රොඩක්ට්ස් අපි ගෙනියන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ප්‍රොඩක්ට්ස් වල හරියට දීලා තියෙනවා මාස කීයෙන් බබාලට දෙන්න පුළුවන්. ඒ වගේ ස්නැක්ස් මොනවාද? ඉතින් ඒකේ මෙහි තියෙන එළවලු, පළවතුරු ජාතියේ ඇපල්, හැම ස්ට්‍රෝබෙරිස්, ඇප්‍රිකෝට්ස් ඒ වගේ ඒවා ස්නැක් බෑග්ස් වල හැම තියෙනවා. මේ ඔයාලට පේන හිප් කියන බ්‍රෑන්ඩ් එක ඇත්තටම ගොඩාක් හොඳ ඕගැනික් බේබි ෆුඩ් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා ඕස්ට්‍රේලියාවේ බබාලා හදනවා නම් මෙහෙම මයිග්‍රේට් වෙනවා නම් ඒක ගොඩාක් රිකමෙන්ඩ් කරන්න පුළුවන් මට. දැන් අද මම පාට් 2 ලංකාවට යන බඩු ටික අරන් එන්න හදනවා. රජිත් බබාලා දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා. ඒතකොට මට ඉක්මනට අවශ්‍ය බඩු ටික කලෙක්ට් කරගෙන යන්න පුළුවන්. මම දැන් ඉන්නේ ප්‍රයිමාක් එක ගාව මේ shopping city සයිස්පෙක් කියන shopping mall එක. ඒක අපේ ගෙදර ඉඳන් around 20 minutes වගේ car ride එක. ඒකේ ගොඩාක් shop amount එකක් එහෙම තියෙනවා. ඉතින් ප්‍රයිමාක් එකෙන් මම දැන් ගන්න යන්නේ පොඩි දෙන්නට අවශ්‍ය වෙන ඇඳුම් ටිකක්. ඒ වගේම ඒකේ ලස්සන ලස්සන චූටි items තියෙනවා. අපේ පවුලේ කට්ටියට එහෙම gift කරන්න අපේ කසින් අංකිලා මල්ලා ඒගොල්ලොත් ගොඩක් ආස items මේකෙන් හොයාගන්න පුළුවන් සාමාන්‍ය අඩු මිලකට හොඳ quality මේ වගේ අයිය බබාටයි මල්ලි බබාටයි මැචිං එයාපෝට් අවුට්ෆිට්ස් දෙකකුත් මට එතනින්ම හම්බුණා. අපේ දිලෙන් පුතාට මේ දවස්වල ස්පයිඩර්මෑන් මාවල් පිස්සුවක් තියෙන නිසා ඉතින් මේ වගේ ෂෝක් පිජාමස් ටිකකුත් හම්බුණා. අත්කොට ෂෝට් තියෙනවා. මොකද ඉතින් මේ වින්ටර් කාලේට ඒවා අඳින්න බැරි වුණාට ලංකාවට රස්නේ ටෙම්පරේචර් එකට වෙදේකට ඒක හරියනවනේ. අපේ පොඩි දෙන්නගේ බඩු ටික අවශ්‍ය ඒවා ඔක්කොම අරගෙන ඊට පස්සේ මම මෙහෙම පොඩි රවුමක් ඉතින් ගැහුවා අපේ පවුලේ කට්ටියට අවශ්‍ය පොඩි අර මම කිව්ව gift කරන items ටික ගන්න. ඒ ටිකත් අරගෙන මම දැන් කැෂියර් ගාවට යනවා.
ප්‍රයිමක්ගේ කැෂේ ගාව ඉන්නකොට තම මට තේරුණේ කොච්චර බඩු තෝගයක් මං ගත්තද කියලා. ඉතින් ඒ ටිකයි අර මං ඔයාලට වීඩියෝ එකකට කලින් පෙන්නපු බඩුයි තව ගොඩාක් බඩු ටිකක් තියෙනවා. ඒව කොහොම බැගේජ් වලට ඉතින් පටවන්නත් එපේනේ. අම්මෝ ඒ ගැන හිතද්දිත් පිස්සු වගේ. ඇත්තටම කිව්වොත් මං හිතන්නේ පිට රටේ ඉන්න ඕනම ලංකාවේ කෙනෙක්ට හැමදාම තියෙන එකම ප්‍රශ්නේ තමයි කිලෝ කොච්චර තිබ්බත් බැගේජ් වල මදීනේ. ඒත් ඉතින් අපි ඒ චැලෙන්ජ් එකට කොහොම හරි මුහුණ දෙමුකෝ. මට ඇත්තටම කිව්වොත් අපේ තාත්තා දැන් අවුරුදු 40ක් මෙහි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙනවා. එයාත් නිතරම ලංකාවට යනවා එනවනේ. එයාගේ අත්දැකීමුත් එක්ස්පර්ටයිස් එක මට ලැබුණා. පැක් කරන්නේ කොහොමද කියලා. හොඳම ක්‍රම ටික. පොඩි දෙන්නගේ ඇඳුම් ටිකයි අපේ පවුලේ කට්ටියට ගන්න ඕන ඇඳුම් පොඩි පොඩි අයිටම්ස් ඒවා ඔක්කොම අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම වෙනුවෙන් පොඩි shopping පාරකුත් දැම්මා. ඉතින් ඕනි කියන shop එකේ මම ගොඩාක් ආස brand එකක්. ඒකෙන් ඇඳුම් ටික try කළා. මට ලංකාවට හොඳයි කියලා හිතෙච්ච outfits දෙක තුනක් මම තෝරගත්තා. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ ගොඩාක් කාලෙකට තමයි මට shopping කරන්න යන්නේ. මොකද ගිය අවුරුද්දේ මම මුළු අවුරුද්දේම pregnant. ඒ නිසා normal ඇඳුම් shopping කරලා තේරුමක් තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ මම first time මම වෙනුවෙන් shopping කරද්දි හරිම ලොකු සතුටක් දැනුණා. ආයෙ normal ඇඳුම් අඳින්න පුළුවන් කියලා. අම්මෝ ඇති යාන්තන් කඩවටේ ටික ඔක්කොම ගියා. දැන් උදේවරු ඉවරයි. මම දැන් යනවා ගෙදර. තව එක පාරක් කඩ යන තියෙනවා. ඒක ඊළඟ දවසට අපි ගිහිල්ලා බලමු. මම ඉස්සල කිව්වේ අන්තිම වතාවට කඩ යන්න ඕන කියලා. අපේ පවුලේ කට්ටිය යාළුවෝ කට්ටිය හැමෝටම ගන්න ඕන චොක්ලට්ස් බඩු ඒ වගේ ස්වීට්ස් මෙහි තියෙන රස කේක් ಜಾති ඒවා ගන්න තමයි ක්ලිප්ස් ටිකක් ගන්න හිතන් හිටියේ. ඒ උඩ ඇත්තටම කිව්වොත් මට ඒ වෙලාවේ පොඩ්ඩක් ටයිම් ස්ට්‍රෙස් එකක් නිසා ඒ ක්ලිප්ස් ටික ගන්න බැරි වුණා. නමුත් මම මේ වගේ cute ක්ලිප්ස් ටිකක් ගත්තා. අපේ දින පුතා රිහර්සල් එකට ගියා වගේ මල්ලි බබත් එක්ක ට්‍රේන් කරන එයාපෝට් එකේ යව තල්ලු කරගෙන කොහොමද දෙන්නත් එක්ක යන්නේ කියලා. ඒක ඉතින් හරිම කියුට් නේද? ශ්‍රී ලංකාවේ නේද? ඉස්තම්බුල්ද? තව දුර. පිටිපස්සේ ඉග්නෝර් කරන්න. පිටිපස්සේ අපේ බෑගේජ් ඔක්කොම ගොඩ ගහලා තාම පැක් කරේ නෑනේ. බලන්නකෝ අපේ ලොකු පුතා කොච්චර හොඳයිද කියලා. ශ්‍රී ලංකාව යන්න ලෑස්ති නේද ඔයා? බයි. ඊළඟ පරිචයෙන්. දැන් ඉතින් ලංකාවට යන්න තව චූටි දවසයි තියෙන්නේ. මම ටික ස්ටෙප් බයි ස්ටෙප් එක සූට්කේස් පැක් කරන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා බබලා දෙන්නෙක් ට්‍රැවල් කරන කෙනෙක් බෙහෙත් පොට්ටනියක් විතර උස්සන් යන්න පේනේ. මේ අස් ඉතින් අපේ අම්මලත් ගොඩක් කල් ලංකාවේ වැකේෂන් එකේ ඉන්න නිසා යාලටත් බෙහෙත් ටිකක් මම එකතු කරගත්තා. ගෙනියන්න මේ ඔයාලට පේන්නේ දැන් අපේ දිලන්ට හෑන්ඩ් ලගේජ් එකේ දාන පොඩි එන්ටර්ටේන්මන්ට් අයිටම්ස් චූටි සර්ප්‍රයිස් ගිෆ්ට්ස් මේ බිසි බෝඩ් එකකුත් මම ගත්තා අපේ කියන් බබාට. එයාටත් ඉතින් මොන හරි ගන්න එපෑනේ. මගේ ලිස්ට් එකෙත් අතේ තියාගෙන මේ විදිහට මම ස්ටෙප් බයි ස්ටෙප් ඉතින් පැක් කරන්න පටන් ගත්තා. අම්මෝ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් හිතේ නිතරම මතක් වෙනවා මම ඔක්කොම දාගත්තද, හරි විදිහට පැකප් කරගත්තද, මොකද ඩැමේජ් වෙන්නේ නැති විදිහට පැක් කරාද. ඒ විශේෂයෙන්ම ඉතින් අපේ බබාලගේ බඩු තමයි මම ගොඩාක් carefully පැක් කරේ. ඉතින් අපේ පොඩි එක්කෙනාට solids පොඩි bottles එහෙම ගෙනියන්නත් ඕන නිසා ඒ වලටත් වෙනම විශේෂ මේ විදිහට පැක් කරන ක්‍රමයකුත් මම Amazon එකෙන් හොයාගත්තා. ඔයාලට මොන හරි bottles ගෙනියන්න ඕන නම් මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. ඉතින් මේ විදිහට තමයි අපි ලංකාවට යන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා කට්ටියටම ගොඩාක් ස්තුතියි හැමදාම වගේ අපේ වීඩියෝස් බැලුවට. ඊළඟ vlog එකකින් ගොඩක් දුරට travel vlog එකකින් හම්බ වෙමුකෝ.